බොක්ස් එකේ ගහලා තියෙනවා මෙන්න මේ විදියට. එයාට පොඩ්ඩක් පොඩි ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න ඕන. මොකක්ද මේ extended RAM කියන්නේ? අපි කොහොමද මේ RAM එක extend කරගන්නේ? කොහොමද අපි RAM එක වැඩි කරගන්නේ? ප්‍රශ්නයක් නේද? හරි. ඒ ගැන අපි ටග් ගාලා මේ වීඩියෝ එකෙන් කතා කරමු. හරි. ඔයා දැන් ෆෝන් එකක් ගන්න යනකොට ඔයා දැකලා ඇති බොක්ස් එකේ ගහලා තියෙනවා මෙන්න මේ විදියට. 4GB plus 4GB extended RAM. 6GB plus 6GB extended RAM. මේකෙන් කියන්නේ මොකක්ද? මේකෙන් කියන්නේ ඔයාගේ ෆිසිකල් RAM එක සහ වර්චුවල් RAM එක ෆෝන් එකේ තියෙන ගාන තමයි මෙතනින් සඳහන් වෙන්නේ. ඔයා හිතන්න ඔයාගේ ෆෝන් එකේ 4GB plus 4GB කියලා ගහලා තියෙනවා කියලා. ඒ කියන්නේ 4GB ෆිසිකල් RAM එකක් ෆෝන් එකේ තියෙනවා. ඒ වගේම 4GB වර්චුවල් RAM එකකුත් ඔයාගේ ෆෝන් එකේ තියෙනවා. ඒ කියන්නේ ටෝටල් ගත්තොත් 8GB වෙනකම් ඔයාගේ RAM එක ඔයාට එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ සරලවම කියනවා නම් 8GB වෙනකම් ඔයාගේ RAM එක ඔයාට වැඩි කරගන්න පුළුවන්. හරිනේ. අන්න ඕක තමයි සරලවම කතාව. දැන් ඔයාලට මම කියන්න කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. අපි ටග් ගාලා බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. හරි. මගේ ළඟ දැන් තියෙනවා මෙන්න මේ Umidigi G9T කියන ස්මාර්ට්ෆෝන් එක. මේකේ RAM එක ගත්තොත් එහෙනම් 4GB plus 4GB RAM එකක් තියෙනවා. ඒ කියන්නේ ටෝටල් ගත්තොත් 8GB RAM එකක් මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. දැන් මම ටග් ගාලා පෙන්නන්නම් මේ ෆෝන් එකේ තියෙන 4GB RAM එක කොහොමද මම 8GB වෙනකම් වැඩි කරගත්තේ කියලා. හරි. ඔය ඉස්සල්ලාම කරන්න ඕනේ යන්න ෆෝන් එකේ settings වලට. මෙන්න මේව settings වලට යන්න. settings වලට ගියාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් memory extensions කියලා තැනක්. අන්න ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙතන පේනවා ඇති RAM කියලා තියෙනවා. එතන 4GB කියලා තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ මෙතන inbuilt 4GB RAM එකක් ඔයාලට තියෙනවා. ඒ වගේම ඔයාලට මේකේ virtual 4GB RAM එකකුත් තියෙනවා. ඔයා කරන්න ඕනේ මෙතන set RAM extend size කියන එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 2GB කියලා තියෙනවා, 4GB කියලා තියෙනවා, none කියලා තියෙනවා. දැන් තියෙන නන් කියන එකේ ඔයාට මේක RAM එක වැඩි කරගන්න ඕන මොන size එකෙන්ද? ඔයාට RAM එක තව 2GB ද වැඩි කරගන්න ඕන, 4GB ද වැඩි කරගන්න ඕන. ඒක ඔයා තීරණය කරන්න ඕන. දැන් මට ඕනේ මේකේ RAM එක 8GB දක්වා වැඩි කරගන්න. ඉතින් මම කරන්නේ මෙතන 4GB කියන තැන ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාට මෙතන reboot කියලා එකක් පෙන්නනවා. ඔයා මෙතන reboot කියන එක select කරන්න. ඊට පස්සේ ෆෝන් එක auto restart වෙනවා. ඊළඟට මෙන්න මේ විදිහට ෆෝන් එක auto restart වුණා. අපි දැන් ගිහිල්ලා බලමු මේකේ RAM එකේ තත්ත්වය කොහොමද කියලා. මම මෙහෙම ආයෙම settings වලට යනවා. ගිහිල්ලා මෙතන මේ පල්ලෙහාට ගියාම මට memory extensions කියන එක තියෙනවා. එතනින් ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් inbuilt RAM එක 4GB තියෙනවා, extend RAM එක 4GB තියෙනවා. ඒ කියන්නේ මේකේ සම්පූර්ණ RAM එක දැන් 8GB වෙනකම් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ RAM එක දැන් 8GB තියෙනවා. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව දැන් ඕනම app එකක්, ඕනම වීඩියෝ එකක්, ඕනම දෙයක් ඔයාලට මේ ෆෝන් එකේ දැන් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඔන්න දැන් ඔයා දන්නවා කොහොමද RAM එකක් extend කරගන්නේ කියලා. කොහොමද RAM එකක් වැඩි කරගන්නේ කියන කතාව දැන් ඔයා දන්නවා. දැක්කනේ පොඩි වැඩක් නේ රිබ්බනේ. ඉතින් ඕක තමයි RAM එක extend කරගන්නවා කියන කතාව. ඉතින් දැන් ඔයා ෆෝන් එකක් ගද්දි RAM එක එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් කියන කතාව හරි. හැබැයි තව දෙයක් ඔයා බලන්න ඕනේ. ඒ තමයි ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆිසිකල් RAM එක කීයද කියන එක. අපි හිතමු දැන් මෙහෙම ගහලා තියෙනවා කියලා 2GB plus 2GB කියලා ගහලා තියෙනවා. නැත්තම් 3GB plus 3GB කියලා ගහලා තියෙනවා. එතකොට දැන් 2GB plus 2GB වුණාම කීයද එන්නේ? 4GB තමයි සම්පූර්ණ RAM එක. ඉතින් මට කියන්න තියෙන ඔයා ෆෝන් එකක් ගන්නවා නම් මේ දවස්වල අඩුම තරමේ ඔයාගේ ෆෝන් එකේ ෆිසිකල් RAM එක 4GB වත් තියෙනවද කියලා බලන්න. ඒ කියන්නේ 4GB plus 4GB කියලා ගහලා තියෙනවා නම් ඕකේ. ඇයි මම ඕකේ කියන්නේ? දැන් අද කාලේ මේ දවස්වල තියෙන apps තියෙනවනේ Facebook, Instagram, TikTok, අනම්මනම් social media apps. එතකොට අනෙකුත් අපි පාවිච්චි කරන එදිනෙදා පාවිච්චි කරන apps තියෙනවනේ. මෙන්න මේ apps ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව, lag වෙන්නේ නැතුව, කිසි කරදරයක් නැතුව use කරන්න නම් අඩුම තරමේ ඔයාගේ ෆෝන් එකේ RAM එක 4GB වත් තියෙන්න ඕනේ. 2GB 3GB වගේ කියලා ගහලා තියෙනවා නම් ඔයාට පොඩ්ඩක් පොඩි ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න ඕන. මොකද ෆෝන් එකේ අපි යූස් කරන apps එකෙන් පොඩ්ඩක් lag වෙන්න ගන්නවා. ඒ හින්දා ඔයා ෆෝන් එකක් ගද්දි අනිවාර්යෙන් බලන්න ඔයාගේ ෆෝන් එකේ ෆිසිකල් RAM එක 4GB වත් තියෙනවද කියලා අනිවාර්යෙන් බලලා ෆෝන් එකක් ගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. දැන් ඔයා ඉගෙන ගත්තා මොකක්ද මේ extended RAM කියන්නේ? කොහොමද මේ RAM එක extend කරගන්නේ? ගේම ෆෝන් එකක් ගද්දි අනිවාර්යෙන් RAM එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියන කතාවත් ඔයාද ඉගෙන ගත්තා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම රතු පාට subscribe button එකක් ඇති. ඒක click කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකක් click කරන්න. ඒ වගේම වීඩියෝ එක like එකක් දාන්න, comment එකක් දාන්න, වීඩියෝ එක share කරන්න දන්නේ නැති අයට බලන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.